තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද කතා කරමු මම පහුගිය කාලේ කතා කරා පටිච්ච සමුප්පාදය පිළිබඳ කෙටියෙන් විස්තර මම කරා. මේ සංසාරයේ ඔබත් මාත් එන ගමන එන්න හේතු වෙන්නේ එකක් තමයි තණ්හාව. හැබැයි තණ්හාව අපිට ඇති වෙන්නේ මොකක්ම නිසා නෙවෙයි අපි නැවත නැවත මේ සංසාරේ ඉපදීම නිසා. අන්නේ ඉපදීම එන ගමන එම ඉපදෙන්න හේතු වෙන්නේ අපි අවිද්‍යාවෙන් පෙළෙන නිසා. කියන්නේ අවිද්‍යාව කියන්නේ මෝහය, මුලාව, අන්ධකාරය, දෙයක් ගැන නොදැනීම කියන කාරණේ ගත්තා. අපි දැනගන්නව නම් යමක් අපි මේක වැරදි කියලා මේ ගමන වැරදි කියලා අපි නැවතේ ගමන යන එකද හරි ඒ ගමන අපි නතර කරන එකද හරි. දැනම අපි අමාරුවේ වැටෙනවා නම් ඒකට කියන්නේ අපි මෝඩකම කියලා. එහෙම නැත්නම් නිවටකම කියලා. හැබැයි යමක් අපි දැනගෙන මේ ගමන මෙහිමයි මේ ගමන ගියොත් අපිට සංසාරේ යන්න වෙනවා, අතරපායේ වැටෙන්න වෙනවා. සංසාරේ දිගයි කියලා තේරුම් අරගත්තා නම් යම් කෙනෙක් ආන්ගේ ගමන නතර කරන්න උත්සාහ කරනවා නම් එයාට අපි කියනවා ප්‍රඥාවන්තයා කියලා. ඒ නිසා හොඳින්ම අහගන්න, තේරුම් ගන්න අපි මේ සංසාරේ යන්න හේතු වෙන්නේ පළවෙනිම කාරණේ තමයි අවිද්‍යාව. ඊනස අවිද්‍යාව නිසා මොනවද සකස් වෙන්නේ? සංස්කාර හට ගන්නවා. පින හෝ පව ගැන වුණත් දැන් පින් කරගෙන යනකොට වුණත් අපි පින් කරගෙන යනවා මේ සංසාරේ පින කරත් අපි සංසාරේ යන්න සිද්ධ වෙනවා. පින කරා කියලා කොහෙවත් සඳහන් වෙලා තියෙනවද නිවන් දකින්නවා කියලා? එහෙම කොහෙවත් සඳහන් වෙලා නැහැ. සංසාරේ යන්න හේතු වෙනවා. ඒක තමයි අනිත් පැත්ත. පව කරත් අපේ මේ සංසාරේ යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒකන දැනගෙන ඕන පින් කරන්නත් ඒ දේවල් දැනගෙන ඕන අපි කරන්න. ඒ නිසා පින පවා දැනගෙන කරොත් තමයි හොඳ. ඒ පින පවා සංසාරෙන් ගැලවීම පිණිස හේතු වෙනවා කියලා අවබෝධයෙන් යුතුව පින කරොත් තමයි අපිට ඒක සංසාරෙන් ගැලවීමට හේතු වෙන්නේ. යම් පිටුවහලක් අපිට සිද්ධ වෙනවා. ඒකෙන් නැත්තමත් නෙවෙයි. හැබැයි දැනගෙන ඕන පින අපි කරන්න. ඒ නිසා දැනගෙන හෝ නොදැන හෝ අපි මේ පින පව කර ගියත් ඒ සංසාරයේ සංස්කාරයන් සකස් වෙනවා. සංස්කාරයන් සකස් වීම තුළ විඥාණය සකස් වෙනවා. විඥාණය සකස් වීම තුළ මව කුස තුළ මේක බැහැ ගන්න ප්‍රතිසන්දි වෙනවා. මව කුස තුළ. එතනින් පස්සේ නාම රූප දෙක නිර්මාණය වෙනවා. නාම රූප දෙක නිර්මාණය වුණාන් පස්සේ ඊළඟට අපිට වෙන්නේ සලආයතන 6 නිර්මාණය. ආයතන 6 ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන 6 නිර්මාණය වෙනවා. ඒ ආයතන 6 නිර්මාණය වුණාන් පස්සේ ඊට පස්සේ අපිට මොනවද සිද්ධ වෙන්නේ? ඒ ආයතන 6 නේ බලන ක්‍රමයක පස්සේ ඒ කියන්නේ අපි යම් දෙයක් තියෙන නාසයට ගඳ සුවඳ දැනෙනවා නම් අපි මොකද කරන්නේ? ඒක අල්ල ගන්න උත්සාහ කරගෙන නාසයට ගඳයි කියලා ඒක ගැටෙනවා. එහෙම නැත්නම් හොඳයි සුවඳයි කියලා ඒක අල්ල ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒ අල්ල ගන්න ක්‍රම අනුව ඒක වෙනස් වෙනවා. හේතුව මම කියා දෙන්නම්. කොහොමද එහෙම වෙනස් වෙන්නේ කියලා. දැන් සාමාන්‍ය අපි ගත්තාම අපි හිතමු මෙහෙම උදාහරණයක් මම දෙන්නම්කෝ. ඒක හරියටම පස්සය කියන කාරණේ කියන ස්පර්ශය කියන කාරණේ තේරුම් ගන්න විදිය. දැන් ස්පර්ශය එහෙම නැත්නම් පස්සය කියලා කියන්නේ යමක් අපි දැන් අපේ තරහකාරයෙක් කියලා හිතමුකෝ. මම මේ උදාහරණේ ගොඩක් තැන්වලදී ගන්නවා. දැන් මම කාත් එක්ක හරි තරහයි. ඉතින් අපි ඔහොම පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නකොට පාරේ ඈතින් එනවා පේනවා තමන්ගේ තරහකාරයෙක්. තමන්ගේ තරහකාරයෙක් කවුරු හරි මිනිස්සෙක් නෙන්නේ. ඒ මිනිස්සයා දිහා ඈතින් එනකොට බලන් ඉන්න. හැබැයි එයාට ෂුවර් එකක් නැහැ මේ එන්නේ එයාමද කියන කාරණේ. හැබැයි එයා වගේ ඡායාව තියෙන නිසා මෙයා එහා ඉඳන් හිතනවා මේ අරය වෙන්න ඕන කියලා හිතනවා. මේ අර මගේ මට මැන්නෙක් කියලා නේද කියලා හිතෙනවා. හැබැයි ෂුවර් එකක් නැහැ. අන්න එතකොට එයායි කේන්තිය මොනවද වෙන්නේ? කේන්තිය අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද? සාමාන්‍ය කේන්තියක් එනවා. හැබැයි ෂුවර් එකටම එයාද කියලා දන්නේ නැති නිසා කේන්තිය මද පමණින් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඊට පස්සේ එයා ලං වෙනවා. එන්න ලං වෙනවා. ලං වුණා තමන්ගේ ඉස්සරහටම එනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර තරහකාරයා
හොඳටම දැනගන්න මේ මට එදා බැන්න කෙනානේ හොඳටම යාර කේන්ති යනවා. අන්න අපි දකින අනුව ස්පර්ශය අනුව ඒකට කියනවා පස්සේ කියලා. අපි අඩු වැඩි වශයෙන් ලැබෙනෝනේ අපිට. එයා එහාදි දකිනකොට අපිට කේන්තිය අඩුයි. එයා මෙහාත් දැක්කහම ළඟත් දැක්කම කේන්තිය වැඩි. අන්න ඒකට අපි කියනවා ස්පර්ශය නැහත් පස්සේ කියලා. අඩු වැඩි වශයෙන් ඒක අපිට ලැබෙන විදිය අනුව තමයි අපිට මේ ඒ කේන්ති යන්නේ කේන්ති අඩු වෙන්නේ දෙකම සිද්ධ වෙන්නේ. ඕක අනිත් පැත්තට ගන්න ඕන. යම් දෙකට ආසාවක් ඇති වුණත් ඒත් ඒ වගේම තමයි. අන්න ඒකට කියනවා අපි ස්පර්ශය කියලා. අන්න ඊට පස්සේ වැදගත්ම කාරණය. දැන් මේක මෙහෙම දැනගත්තනේ. දැනගත්තාම ඊළඟට මොකද වෙන්නේ? පස්සෙන් පස්සේ අපිට සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ස්පර්ශයෙන් පස්සේ අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? අර විදින වේදනාව අඩු වැඩි වශයෙන් අපිට ලැබෙනවනේ. සැප වේදනාව දුක වේදනාව කියන දෙකම අඩු වැඩි වශයෙන් ලැබෙනකොට නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට තණ්හාව ඇති වෙනවා. අන්න අරකින් අපි මොකද කරන්නේ? පස්සෙන් පස්සේ වේදනාව අපිට වැදෙනවා. වේදනාව කියන්නේ අර විදින දුක. අර හිතනවනේ දැන් අර එහා ඉඳන් එනකොට හිතන මේ තරහකාරය මගේ වෙන්න ඕන කියලා නෝමල් විදිහට හිතන් ඉන්නවා. ඒ අනුව එයා වේදනාව හට ගන්නවා. එහෙම නැත්නම් කේන්තියක් හට ගන්නව නේද? ඒක ළඟට ආවෙන් පස්සේ වේදනාව වැඩි. අන්න ඒකට අපි කියනවා වේදනාව කියලා. වේදනාවෙන් පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ අනුව තණ්හාව උපදිනවා. අන්න අතණ්හාව කියන්නේ මෙතන දැන් දෙකක් තියෙනවා. දැන් කොහොමද දේශ කරන කෙනාට තණ්හාව ඇති වෙන්නේ? දැන් ඔයාලා කල්පනා කරන කොහොමද එතන අපි ඇලෙන්නේ කියලා. එතන අපි ගැටෙනවා. හැබැයි ගැටුණත් අපි මොකද වෙන්නේ? අනේ අපි අනිත් පැත්තට ප්‍රියමනාප විදියට මේක හදා ගන්නවා තණ්හාව. හේතුව මොකද්ද? දැන් අර තරහකාරයෙක් නේ ඉන්නේ. හැබැයි තරහකාරයා වගේ නෙමෙයි මිත්‍රයෙක් ආවොත්. තරහකාරයා වගේ නෙමෙයි මිත්‍රයෙක් ආවොත් අපි නිතරම අර තරහකාරයාත් එක්ක තරහ වුණාට එයාට ඒ තරහ වෙන හේතුව තමයි මිත්‍රයාට ගලපලා තමයි අපි ඒක කරන්නේ. දැන් මිත්‍රයෙක් හම්බුනා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා අපි අර මිත්‍රයාට තිබෙන්නා වූ ඇලීම තිබෙනවා. ඒත් එක්කම ඒකට ගලපලා තමයි අපි තරහකාරියත් එක්ක අර විදිහට තරහ වෙන්නේ. ඒ නිසා අපිට අරකට ගලපන නිසා අර හොඳ කෙනාට ගලපන නිසා ඒ ළඟ ඉන්න මිත්‍රයාට ගලපනව නිසා ඒක අපිට ආසාවක් බවට පරිවාර ඒක තණ්හාවක් තමයි එතන සිද්ධ වෙන්නේ. ගැටීමක් වුණත් එතන සිද්ධ වෙන්නේ තණ්හාව. එහෙම නැත්නම් ඇලීම. ඒක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේ මම පහදලා දුන්නේ. දැන් ආයෙ මම මතක් කරන්නම්කෝ. දැන් අපි තරහකාරයාට එතන අපිට සිද්ධ වෙන්නේ ගැටීමක්නේ. තරහකාරයාත් එක්ක ගැටෙනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න තරහකාරයාගේ අනිත් පැත්ත මොකද්ද? මෛත්‍රිය නේද? ඒ මිත්‍රයානේ. තරහකාරයාගේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි මිත්‍රයා. එතකොට අපි මිත්‍රයා ගැන හිතලා තමයි අරයත් එක්ක තරහ වෙන්නේ. හේතුව මට මෙයා තරහ වෙන්න තු මිත්‍රයෙක් වගේ හිටියනම් කියලා අර අතන තණ්හා වෙනවා. ඒ තුල තමයි අතන තරහාවක් ඇති වෙන්නේ. ඔන්නක හොඳට තේරුම් ගන්න ඕන තැනක්. අපි මොහොන වුණත් ගැටුණත් ආසා කරත් ඒ මොනම වුණත් මේකට හේතු වෙන්නේ තණ්හාවම තමයි. පැහැදිලි නේද? ඔව්. ඊළඟට තණ්හාව ඊළඟට මොකද වෙන්නේ? මං කලින් කියලා තියෙනනේ පටිච්චසම්පාදයේ ඊළඟ කොටස තමයි තණ්හාවෙන් පස්සේ මොකද්ද? අධික තණ්හාව. අධික බැඳීමට අපි කියනවා උපාදානය කියලා. අන්නේ තණ්හාවෙන් දැකපු දේ ගැන අමුතු විදියට හිතුවොත් ගැඹුරෙන් අපි උපාදානය වුණොත් කැමැත්ත ඇති වුණොත් ඉතින්ට කියනවා අපි උපාදානය කියලා. මට ඕනමයි. මට මෙයා ඕන. මගේ දරුවා, මේ මගේ තාත්තා, මේ මගේ අම්මා කියලා දැඩිව බැඳෙනවා. මේ මගේ දේපල කියලා අපි දැඩිව බැඳෙනවා. ඒකට අපි කියනවා උපාදානය කියලා. ඊළඟට මේ උපාදානයෙන් පස්සේ මොකද සිද්ධ වෙන්නේ? උපාදානයෙන් පස්සේ අපේ භවය සකස් වෙනවා. නැවත භවය සකස් වෙන්න හේතු වෙන්නේ යම් දෙයකට දැඩිසේ අපි උපාදානය වුණත් අල්ලගෙන හිටියොත් ඊළඟම අපේ භවය සිද්ධ වෙනම ප්‍රතිසන්දිය ලබන්න හේතු වෙනවා. පැහැදිලි නේද? භව පච්චයා ජාති. ඊළඟට ජාතිය කියන්නේ මොකක් හරි එක උප්පත්තිය. එක ගව කුලයක වෙන්න පුළුවන්, ගෝණෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, පිසාචෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිරසතෙක් වෙන්න. කොහේ හරි තැනක උප්පත්තිය ලැබනවාට අපි කියනවා ඒ ලැබපු ස්ථානය අපිට අදාළ නැහැ. ඒ ජගට අපි කියනවා ජාතිය කියලා කියනවා. අන්න කටුස්සෙක් හරි බල්ලෙක් හරි වෙලා ඉපදුනානේ දැන්.
අන්න ජාති පච්චයා ජරාවට පත් වෙනවා. ඉපදුනොත් යම් කෙනෙක් එයා අනිවාර්යෙන් එක්ක ජරාවට පත් වෙනවා විනා අසරණ වෙනවා බය මේ හැම දෙයක්ම සිද්ධ වෙන ජරා ශෝකය දෙකින් කියනවා ශෝකය ඇති වෙනවා නේද? ශෝක දුක ඇති වෙනවා ජීවිතේ නේද? ඊට පස්සේ අන්තිමට මොකද වෙන්නේ? මරණයට පත් වෙන්න ආයි සිද්ධ වෙනවා. ආයි මේ ගමන ආයි මොකද වෙන්නේ? ආයි මේ ගමන ආයි රවුමක් චක්‍රයක්සේ කැරකෙමින් මේ සංසාරයේ ගමනට යනවට අපි කියනවා පටිච්ච සමුප්පාදය කියලා. හොඳින් තේරුම් ගන්න ඕන කාරණිය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ පටිච්ච සම්පදාය කියන්නේ මේ හේතුඵල ධමයක් කියලා. එහෙනම් හේතුන් ටික නිසා තමයි හේතු ටික සකස් වෙච්ච නිසා තමයි මේ සංසාරේ නැවත ඉපදෙන්න හේතු වෙන්නේ. හේතු ටික සකස් වුණාම ඒක ඵලයක් බවට පරිවර්තනය වෙනවනේ. දැන් ඔයාලා අපි දැන් සංසාරේ යන ගමනේදී මම මේ කු මාර්ග ටික යම්සේකට අපි අවිද්‍යාව නිසා තමයි අපි මේ මුලාවට හැමදේටමපත් වෙන්නේ. කියන්නේ අපි සංසාරේ යන්න හේතු වෙන්නේ අවිද්‍යාව නිසානේ. මේ තණ්හාව ඇති වෙන්නේ, උපාදානිය ඇති වෙන්නේ මේ සංසාරය යන්නේ. එහෙනම් ඒ හේතු ටික සම්පූර්ණ වෙලා ඉවරයි. නේද? මුලාවටපත් වුණා. ඒ සාදේ පින්පව් කරා. ඊට පස්සේ අපි මොකද වුනේ? විඥානීය පහළ වෙනවා. ආයි ප්‍රතිසන්දි ලබනවා. ආයි මේ චක්‍රය යන්න හේතු වෙන්නේ හේතු ටික සම්පූර්ණ වෙච්ච නිසා. මේ චක්‍රයේ මේ කොටස් 12 සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වීම තුළ එකෙන් ඵලයක් නිර්මාණය වෙනවා. නැවත ජාතියක් උප්පත්තිය ලබනවා. නැවත සංසාරේ මේ ජාතියේ උප්පත්තිය ලබන්න අපිට සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා ඵලය කියලා. හේතුඵලනේ. හේතු ටික සම්පූර්ණ වුණ තැන ඵලය නිර්මාණය වෙනවා. අන්නේ හේතු ටික යම් තැනක කොහේ හරි අර අතර අවිද්‍යාව කියන කාරණේ මුලාව කියන එක දැනගත්තා නම් අවබෝධයෙන් දැනගත්තා නම් එයාගේ හේතු ටික සකස් වෙන්නේ නැහැ. එයා යමක් දැක්කහම එයා ඒකට හැලෙන්නේ නැහැ. එයා යමක් දැක්කහම එව නැත්නම් කනට යමක් ඇහුණාම දිවට දෙයක් රසයක් දැනුණාම ඒව එයා දන්නවා මේක ඇති දෙයක්, හට ගැනීම දෙයක් නෑ, මෙතන මේ අල්ල ගැනීම දෙයක් නෑ කියලා එයා අවබෝධයෙන් දන්නවා. ඒ කෙනාට නැවත මේ ජාතිය සකස් වෙන්නේ නෑ. ඔන්න ඕක තමයි මේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යමක් අල්ලගන්න එක නෙමෙයි. යමක් අතහරන එක නෙමෙයි. දැන් ඒක කොහොම කිව්වහම අර එක්තරා උපාසකම්ම කෙනෙක් මේ අතහරිනවා කියලා කිව්වහම එක්කෙන් ගෙදර ගිහිල්ලා ගෙදර ගියාම මේ උපාසකම්ම ගෙදර ගියාම ළමයා මුණුපුරා තමන්ගේ මුණුපුරා බත් පිංගානත් තියාගෙන ඉන්නකොට පුතේ අතහරින්න පුරුදු වෙන්න කියලා කිව්වලු. අර පොඩි එක්කෙනා ඉතින් අතහරින්න පුරුදු වෙලා කිව්වහම මේ අතේ තිබිච්ච පිංගාන බිමට දැම්මා. මොකද වුනේ? පිංගාන විතර දැම්මා. එහෙම අතහැරීමක් නෙමෙයි. භෞතික සම්පත්තිය එන්නේ අපිට වැඩ කරන්න තමයි. අපේ ජීවිතේ ජීවත් වෙන පොතේ සිට මරණය දක්වා මේ පරිහරණය කරන්න සිද්ධ වෙනවා. හැබැයි පරිහරණය කරන එක මගේ මේක වටිනවා, මේක අල්ලගන්න දෙයක්, මේක ස්ථිර දෙයක් කියලා යම් කෙනෙක් හිතාන් ඉන්නවා නම් ඒ කෙනා තමයි මෝඩ පුච්චලියා. එයා ප්‍රඥාවන්ත කෙනෙක් නෙවෙයි. එයා මෝඩයෙක් කියන කාරණේ තමයි මෝක පුරුෂයෙක්. මෝඩ පුරුෂයෙක් කියන කාරණේ තමයි ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කළ අතහරින්නේ හිතෙන් මිසක හිතේ තිබෙනවා වටිනාකම, මනසේ තිබෙනවා වටිනාකම මිසක අර බාහිරින් දකින දේ නෙවෙයි කියන කාරණේ තමයි අපි මේ මතක් කරන්නේ. හරි. එහෙනම් අපි එනම් කරන මෙතනින් අපි පාඩමේ මෙතන දැන් අපි දැන් මෙතන දේශනා කරේ පටිච්චසමුපාදේනේ. දැන් මේක අනුලෝම වශයෙන් නැත්නම් අපි කියන්නේ මේ පටිච්චසමුපාදය අපි නිවනට යොමු කරගන්නේ කොහොමද කියලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුඵල ධමයක් කියන අනේ හේතුඵල ධම මොකක්ද කියලා අපි දැන් එකින් එක විග්‍රහ කරගෙන යමු. හොඳයි. මම එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ඒක ගැන හරියටම විස්තර කරලා දෙන්නම්.